කියන්නේ කවුද අල්ලන්නේ ඉන්නේ කවුද? අද ආවේ අය මොකද්ද? ව්‍යාපාරයක් ලෙස මේ ලංකාවේ ගොඩක් අඩු අදල්ලන් පිරිසක් ඉන්නවා ව්‍යාපාරික අය ඉන්නවා මේ ඒගොල්ලන්ට මේක හඳුන්වලා දුන්නේ මේක සුළං රැකියාවක් විදියට මේකට ලක්ෂයකට වැඩි අපි මුදලක් දාන්න ඕනේ අපි මේක ආරම්භ කරන්න. ඉතින් මේකට රජයේ සේවකයෝ එතකොට පාසල් වල ගුරුවරු මේ පොලිස් නිලධාරීන් තරහා තිරමකින් තොරව සියලුම දෙනා මේකට මේ කියන්නේ මේක පිරමීඩ් ක්‍රමයක්. මේක මේ ලොකු පොලියක් දෙන්න අපි දැනුවත් නම් මම නම් එක ගැහණු කෙනෙක් පමණයි දන්නේ ඒක ඔය හැමෝම දකින්න ඇති මේ හිරු නිවුස් එකේ මේක දාලා තිබුණා. මොකක්ද ක්‍රමවේදය මොනවද? ක්‍රමවේදය කියන්නේ අපිට ලොකු ඩිපොසිට් එකක් ගන්න ලොකු පොලියක් දුන්නා. කොහොමද දෙන්නේ? මොකද කරන්නේ? TM app එක හරහා. app එකක් කරා දුන්නා. app එකක් හරහා. ට්‍රම් මීඩියා මම හිතන්නේ ඒක ට්‍රම් මීඩියා කියලා TM කියලා ඒක අවන්හල් තිබ්බා පොඩි තිබ්බා ගොඩක් ව්‍යාපාර මේ විවෘත කළා. දිවයිනේ සෑම තැනකම ලංකාවේ. ඒකේ පිරිසක් හිටියද මේක? හිටියා නියෝජිතවරු හිටියා පත් කරා. මේනේජර්ස්ලා එතකොට කවුන්ට් කරන කටේ හැමෝම මේකට අර ඔෆිස් එකකට සිටියේක සියලුම සමාජිකයන් මේ හරහා හිටියා. කිව්ලපනේ ඔෆිස් එකක් තියෙනවා අපි දන්නේ ඒක විතරයි. मैनेजर අපි එතකොට අපි ආව හොයාගෙන අපි මේ CID ළඟට ගෙනාවා. ඊට පස්සේ CID අපි ඇත්තට කියන්නේ යත් එක සාකච්ඡා කරලා එයාට අද අපි එන්න කියලා අපි ආරාධනාවක් කරා. නමුත් එයා මෙතෙන්ට පැමිණිලා නැහැ. එතකොට අපිට මැනේජර් කියලා කෙනෙක් තමයි සීතුව ඔන් රීච් හොටෙල් එකේ ලොකු සාධයක් පැවැත්තුවා. අපි 30කට වැඩි ප්‍රමාණයක් එදා සහභාගී වුණා. ඒක නිකන් අපිට වලින් වගේ තමයි ආරාධනාවක් දීලා තිබ්බේ අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. හිටපු කට්ටිය නැඹුරු වුණා තව තවත් මේකට මුදල් කොහෙන්ද මේක කරේ? මේක කරේ රජය හරහා කියලා කිව්වේ හැබැයි අපි නම් දන්නේ මේක මේ ඇප් එක කොහෙන්ද ක්‍රියාත්මක වෙලා? ඒක දන්නේ ඉතින් ඒ මැනේජර්ලා තමයි ඇප් එක ඒගොල්ලන්ගේ අතට ආවේ කොහොමද කියලා. ඕදෙන් මැනේජර්ස්ලා චෙයාමන්ගේ සභාපතියෙක් කියලා. සභාපති කෙනෙක් අපි දැනුවත් හිටියේ නැහැ. මේක මැනේජර් කෙනෙකුත් මගේ නම් දන්නේම කියන්න අර මැනේජර් ලේකි අනිත් අයගේ කට්ටිය එහෙම කොහොමද ඔයා දැනගෙන මැනේජර්ලා දැනගෙන මේක මේක අපිට හඳුන්වලා දුන්නානේ මේක රජය හා සම්බන්ධ මේ ලියාපදිංචි දෙයක් කියලා. දැක්කද ලියාපදිංචි? ඔව් අපි ළඟ තියෙනවා. එතකොට අපි ඇයි බය වෙන්නේ? බය නැතුව මිනිස්සු සල්ලි යෙදෙන්නේ මේක ඒ හා සම්බන්ධ තිබ්බ මේකෙවිලි අපි අතේ තිබ්බ නිසා. ඒක ඇප් එක කරා මොකද කරන්නේ? සල්ලි දානවා. සල්ලි දානවා. අපිට දවසකට මේ අපි දැන් 90ක් දැම්මොත් මාසේ ටාගට් එක කවර් කරන 90. එතකොට හැමෝම මේකට සල්ලි දෙනවා. එයා පොඩියක් දුන්නා. සෑහෙන දෙයක් එකෙන් කරා. ඒගොල්ලෝ පුණ්‍ය කටයුතු කරා. මම කියන්නේ දුප්පි කොහොමද? ඇප් එකක් කරා සල්ලි දැම්මේ නැහැ නේ. ඇප් එක හරහාට ආව බැංක් account. ඒ account හරහා සම්බන්ධ වෙලා තමයි සිල්වම් බැංකුව නෝනේ. මම දන්නේ නැහැ කි මම හෙව්වට මම මුලින් ඉඳන් හිටපු නැති කෙනෙක් නේද මම දෙන්නේ.